ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා. උදේම කොළ කැඳ වීදුරුවකුත් හදාගෙන අද දවස පටන් ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපේ වත්තෙන්ම ගොටුකොළ, මුකුණු වෙන්න, හාතවාරිය වගේ පලා ජාති ටිකක් හොයාගෙන තමයි මේ කොළ කැඳ එක හැදුවේ. ඉතින් පුළුවන් වෙලාවට ඔයාලත් මේ වගේ කොළ කැඳ එක රහ බලන්න අමතක කරන්න එපා. ආදී එන්න පුතා කොළ කැඳ බොන්න. අපේ රටේ විභාග 3ක් තියෙනවා. ඔන්න පළවෙනි විභාගය තමයි ශිෂ්‍යත්ව විභාගය. ඒ විභාගේ අම්මලාගේ විභාගෙලු. ඊළඟට දෙවෙනි විභාගේ. ඒක O level විභාගේ. ඒක ගුරුවරුන්ගේ විභාගෙලු. ඊළඟට එනවා A level විභාගේ. A level විභාගේ දරුවන්ගෙලු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් ලංකාවේ හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම තමන්ගේ දරුවා ගැන ලොකු හීනයක් දකින කාලයක් තමයි ශිෂ්‍යත්ව විභාග කාලය කියන්නේ. හැබැයි මේ හීනේ දකිද්දී අපිට නොදැනීම අපේ පුංචි පැටවුන්ගේ ලස්සන ළමා කාලේ. ඉතින් මේ කාලේ එයාලා හරිම කැමති සෙල්ලම් කරන්න, hina වෙන්නනේ. ඉතින් අද අපි කතා කරමු මේ පුංචි පැටවුන්ට කිසිම බරක් නැතුව මේ ශිෂ්‍යත්ව විභාගෙට කොහොමද සූදානම් කරන්න කියලා. ඉතින් අපි මුලින්ම බලමු අපේ දරුවෝ මේ වගේ හිතට බරක් අරගන්නේ ඇයි කියලා. පළවෙනි එක තමයි උදේ ඉඳන් රෑ වෙනකන් ක්ලාස් ගිහිල්ලා හවසටත් ප්‍රශ්න පත්‍ර කරන්න කියනකොට ඒගොල්ලන්ට පුදුම තරම් මහන්සි. දෙවෙනි දේ තමයි අල්ලපු ගෙදර දරුවා එක්ක නැත්නම් පන්තියේ වෙනත් ළමයි එක්ක අපේ දරුවා සසඳන්නේ ඇයිම? එයා මෙච්චරක් ලකුණු අරන් ඇයි ඔයාට ගන්න බැරි වුනේ? එහෙම කියා ගොඩක් දෙමාපියෝ තමන්ගේ ළමයිව පහතට හෙළන එක තුලින් ඒගොල්ලෝ තවත් පහතට වැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් මගේ පුතයි තව එයාගේ යාළුවෙක්ටයි මේ පාඩම් කියලා දෙන ගමන් තමයි ඉන්නේ. මම ගොඩක් වෙලාවට මම්ම තමයි කියලා දෙන්නේ. ඒගොල්ලෝ ක්ලාස් වලටත් යනවා. ඒ වගේම මට පුළුවන් හැම වෙලාවෙම යාළුවයි මගේ පුතාවයි එකතු කරගෙන මං එයාලට පාඩම් කියලා දෙනවා. අපේ මේ පුංචි පැටවුන්ට අපි ඕනවට වඩා විභාගය ගැන පීඩනයක් දුන්නම එයාලට විභාගය ගැන ඇති වෙන්නේ ලොකු බයක්. ඊට පස්සේ එයාලා විභාගය හතුරෙක් වගේ දකින්න ගත්තහම එයාලට ඉගෙන ගන්න තියෙන ආශාව නැති වෙලා යනවා. එහෙනම් ඉතින් අපි යාළව පාඩම් වැඩවලට යොදා ගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් බලමුද? හැමදාම එකම මේසෙක එකම කාමරයක හිර කරලා තියාගන්න ගියාම එයාලා ඒකට කැමති වෙන්නේ නැහැ. මගේ තම්මේල් එකේ දැක්කා වගේ මම ගොඩක් වෙලාවට පුතා පරිසරයත් එක්ක මුහු කරනවා. මොකද මේ විභාගෙට පරිසර ආශ්‍රයෙන් අහන ප්‍රශ්න ගොඩක් වැඩි. පොඩි වෙනසක් කරලා එයාගේ මනසත් සුවපත් වෙන විදිහට වැඩ කරාම එයා තව ඉගෙන ගන්න ආස වෙනවා. අනිත් එක තමයි පාඩම් වැඩ මැදින් තේ එකක්, වීම එකක් එයා එක එකතු වෙලා කෑමක් හදාගන්න වගේ පුංචි පොඩි විවේක ගත්තම එයාලට ආය අලුතෙන් පටන් ගද්දි වැඩ කරන්න ආසාව ඇති වෙනවා. ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතයක කඩයිමක් විතරයි. ඒක ජීවිතේම නෙවෙයි. විභාගේ පාස් වෙනවට වඩා සතුටින් ඉන්න නිරෝගී දරුවෙක් අපිට ගොඩක් වටිනවා. ඉතින් මේ විදිහට පීඩනයක් නැතුව දරුවා විභාගෙට සූදානම් කරන්න ඕන. ටෙස්ට් එකකදී ළමයා ලකුණු අඩු වුණාම ඔයත් කෑ ගහනවද? එහෙම නොකර අපිට පුළුවන් එයාගේ අතින් වෙච්ච අඩුපාඩු මොනවද කියලා ඒ වැරදි අඩුපාඩු එයාට කියලා දීලා ඒව හදලා දෙන්න.
එහෙම නැතුව අපි තරහ ගත්තොත් වෙන්නේ එයා විභාගෙට තියෙන ආශාව තවත් නැත්තටම නැති වෙන එකයි. අනික තමයි අපිට පුළුවන් හැම වෙලාවකම අපි දරුවොත් එක්ක ඉන්න ඕන. එතකොට එයාලා පුදුම කැමැත්තකින් තමයි වැඩ කරන්න එකතු වෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම පුතත් එක්කම එකතු වෙලා හදාගත්ත ටයිම් ටේබල් එක. ඒ ටයිම් ටේබල් එකට අනුව වැඩ කරගන්න එයාව මම කැමති කරන් තමයි තියෙන්නේ. අද වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.